අපි ගොඩක්ම පුංචි කාලේ අපේ තාත්තා පිරිමි ළමයි 3 දෙනාට වගකීමක් දීලා තිබුණා. මොකද්ද මිදුලේ ගොටුකොළ පාත්ති 3ක් හිටවන්න ඕනේ. ගොටුකොළ පාත්ති 3ක් හිටවලා මාසේ අන්තිමට ගොටුකොළ කඩලා එක එක්කෙනා මාරුවෙන් මාරුවට ගිහිල්ලා අපේ ගෙවල් ළඟම තිබුණු සෝමදාස මාමගේ කඩෙන් තියන්න ඕනේ. ගොටුකොළ විකුණුනාට පස්සේ සල්ලි ගෙනල්ලා අම්මටම දෙන්න ඕනේ. ඉතින් අපි ගොටුකොළ පාත්ති 3 තරඟෙට වැව්වා. තාත්තා හරීම ආදරේ ලස්සන්ට වගා කරනවට ඉතින් තාත්තගේ ආදරේ දිනා ගන්නත් ඕනේ. අම්මගේ ආදරේ දිනා ගන්නත් ඕනේ. අපි ලස්සනට ගොටුකොළ පාත්ති 3ක් තරඟෙට වැව්වා පිරිමි ළමයි 3 දෙනා. ඉතින් මාසේ අන්තිමට එක්කෙනෙක් කඩනවා ගිහිලා කඩෙන් තියනවා. ඉතින් අපිට හැන්දෑවට ගාණක් හම්බ වෙනවා. ඒ සල්ලි ගෙනල්ලා අම්මගේ අතට දුන්නාම අම්මා අනේ මගේ පුතා තාත්තට තයියක් වුණා. යෝධ බල යෝධ වීරිය ලැබෙන්න ඕනේ මේ පුංචි අත් දෙකට කියලා. අපිට මතකයි පුංචි කාලේ අම්මා අපේ ඔළුව අත ගාලා ඒ සල්ලි බාරගත්තු විදිය. අපේ තාත්තා මිය ගියාටත් පස්සේ තමයි මම දන්නේ අපි ওই විදිහට ගෙනිච්ච ගොටුකොළ සමහර දවස් වලට විකිනිලා නැහැ. අපේ තාත්තා වැඩ ඇරිලා යන ගමන් කඩේට යනවා. අද පුංචි එකා ගොටුකොළ ගේනවා කිව්වා ගෙනාවද? ඔව් අයියේ ගොටුකොළ නම් ගෙනාවා. විකුණුණාද? විකුණුනේ නැහැ. ඉතින් මේ කාලේ කවුද එහෙම ගොටුකොළ ගන්න මේ ගම් වල ඕන තරම් පාරෙත් කඩා ගන්න ගොටුකොළ තියෙනවනේ. ඔන්න මිටි කීපයක් නම් විකුණුණා. ඊටු ටික ওই කඩේ පිටිපස්සේ මැස්ස උඩ තියලා ඇති වේලිලා ගියා අයියේ. කමක් නැහැ උදේට ආවා මේකට මෙන්න මේ සල්ලි ටික දීපන්. අපේ තාත්තා මිය ගියාට පස්සේ තමයි මම දන්නේ අපේ තාත්තම තමයි ගොඩක් දවස් වලට සල්ලි දීලා තියෙන්නේ. තාත්තා මේකෙන් මොකද්ද කරේ අපිට? ගොටුකොළ හිටවන්නේ ගන්නවද? ගොවිය වෙන්නේ ගන්නවද? හැබැයි ඊට වැඩිය තාත්තා අපිට ජීවිතේ කියා දීලා තියෙනවා. හම්බ කරන එක අමාරු වැඩක්. ඒකට කැපවීම කරන්න ඕනේ. පුංචි කාලේ ඉඳලම අපිව ජීවිතයට හවුල් කරගෙන තියෙනවා. අපිට අර පරිමැස්ම කියා දීලා තියෙනවා. ආර්ථිකය කොහොමද කළමනාකරණය කරන්න ඒගොල්ලෝ දරන වෙහෙස කියන එක ගැන හැඟීමක් අපිට දීලා තියෙනවා. මේ තමයි අපේ තාත්තලා අපිව සමාජගත කරපු විදිය. තාත්තට බෙදකම පිළිබඳ ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඒ වුණත් එයාට සිරිතක් තිබුණා මාස 6-7කට සැරයක් අපේ වත්තේ ඕන තරම් වේලිච්ච තැඹිලි තිබුණා. වේලිච්ච තැඹිලි ගෙනල්ලා එකතු කරලා මේ තැඹිලි ගාලා තැඹිලි වලින් කිරිමි ටික ගන්නවා. ඊට පස්සේ වත්ත පුරාම ඇවිදලා ගොටුකොළ, කීකිරින්දිය, කුඹුරු දළු මේ වගේ ඖෂධ රාශියක් ලුණු මිල වගේ ඖෂධ හොයා ගන්නවා. ඒ වගේම සැවැන්දරා මුල්, ගොඩපොර ගෙඩි, කෝමාරිකා, රතු ලුණු, උළුහාල්, සූදුරු වර්ග රාශියක් එකතු කරලා වංගෙඩි දාලා මේ ඔක්කොම කොටනවා. කොටලා මේවයින් ලොකු ගොඩියක් හදලා අර තැඹිලි කිරිත් එක්ක දාලා දර කොටන් කීපයක් දාලා මේ ඔක්කොම බස්සනවා. හැන්ද වෙනකොට කොළ පාට දීප්තිමත් තෙලක් මේ තාච්චිය අග ඉතුරු වෙනවා තෙල් බෝතල් දෙකක් විතර. තාත්තා මේ තෙල් බෝතල් දෙකම භාජනයකට දාලා බෝතල් වල දාලා අපි ඉස්කෝලේ යනකොට අපිට අඬ ගහනවා. ඒ කාලේ සැර තාත්තලානේ ඉන්නේ. දැන් වගේ නෙමෙයි. මෙහාට එනවා කියලා අඬ ගහලා ඔළුවට මේ තෙල් දාන ගමන් තාත්තා කියනවා මේකට දාලා තියෙන කීකිරිඳිය වලින් කොකෙක් කපුටෙක් කරන්න උනත් පුළුවන් කියලා. ඔළුව හොල්ලන්න නැතුව ඉඳහල්ලා කියලා තෙල් වලට වැටෙනකම් මේ තෙල් ටික කියලා තාත්තා මේ ඔළුවට තෙල් දාලා චක්චක් ගාලා තලනවා. ඉතින් තෙල් වලක් එහෙම තියනවද කියලා අපේ ඔළුව වල නම් අහුවෙන්නේ නැහැ. කොහොම හරි තාත්තලාට එහෙම විශ්වාසයක් තිබුණා. මේකෙන් ඒගොල්ලෝ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේකෙන් තාත්තලා බලාපොරොත්තු වෙච්ච දේ තමයි එක අතකින් අපේ කොණ්ඩේ හිසකෙස් වල තියෙන නිරෝගීකම. දැන් අදට අපේ මේ හිසකෙස් සුදු වෙන්නේ නැතුව තියෙන්නේ තාත්තලා අර කියපු කොකෙක් කපුටෙක් කරන සාත්තරේ මේ තෙල් වල තිබුණා වෙන්න පුළුවන්. මීට වඩා වැදගත් දේ මොකද්ද මේ පිටිපස්සේ තිබුණු? අපේ තාත්තලා මේක දාන්න ඇත්තේ මං විශ්වාස කරනවා මේ ඔලු කට්ටෙන් උඩ තිබුණු හිසකෙස් වලට විතරක් නෙමෙයි. අපේ තාත්තලා මේක දාන්න ඇත්තේ ඔලු කට්ටෙන් ඇතුලේ තියෙන මොලේටත් එක්ක කියලායි මං විශ්වාස කරන්නේ. මොකද මේකට දාලා තියෙන මේ ලුණු විල වගේ දේවල් වලට අපි කියන්නේ ඥාන ශාක කියලා. බුද්ධිය වර්ධනය වෙන ශාක කියලා. හැබැයි අපේ තාත්තලා එහෙම කරාට මම මේ ළඟදී දවසක මහනුවර ප්‍රවේශයේ පාසලකට ගියා දේශනයකට. මං ඇහුවා දෙමව්පියොත් හිටියා දරුවොත් හිටියා. මං ඇහුවා කවුද මේ දරුවන්ගේ ඔළුවට තෙල් ටිකක් දාපු අම්මලා තාත්තලා පොඩ්ඩක් අත උස්සන්න කියලා. කීප දෙනෙක් අත ඉස්සුවා. හැබැයි මට විශ්වාස කරන්න අමාරුයි ඔක්කොම දරු පැටවුන්ගේ
කෙස් හරියට පොල් මුඩු වගේ දුඹුරු ගහලා තිබුණේ. කාලෙකින් තෙල් ටිකක් දාලා නැහැ. අපි හිතනවා අපි දරුවන්ට සලකනවා කියලා. දරු පැටවුන්ගේ ඔළුවට සූදුළු ටිකක් පොළු හාල් ටිකක් දාලා තෙල් ටිකක් කරකලා දාන්න බැරි නම් උන්ගේ කොණ්ඩ මුඩු ගහිලා නම් අපි සලකලා තියනවද? දරුවන් උපන්දිනේට ලොකු තැනකින් කේක් එකක් අරගෙන ගෙනත් දුන්නට එහෙම නැත්නම් ලංකාවේ ප්‍රසිද්ධ ආපන ශාලාවකට ගිහිල්ලා කන්න දුන්නට ඒකෙන් දරුවන්ට ආදරේ දැනෙන්නේ නැහැ. දරුවන්ට තෙල් ටිකක් ඔළුවට දාන්න නිදහසක් ඉස්පාසුවක් නැති වුනහම දරුවෝ මොනවද කරන්නේ? උන් ඔක්කොම ඔළුවට ජෙල් දානවා. තෙල් වෙනයි ජෙල් වෙනයි. ජෙල් කියලා කියන්නේ මොනවද? සුවඳ ගල්ලපු වර්ණ ගල්ලපු ග්‍රීස් වැඩි හරියක් තියෙන්නේ. දැන් අර තෙල් දාලා ඔළුව ඇතුලේ ඔළුවේ කට්ටෙන් උඩ වගේම ඔළු කට්ටෙන් ඇතුලේ තියෙන එකටත් යහපතක් වුණා වගේම ඔළුවට ග්‍රීස් දාන මේ දරු පැටවුන්ගේ අනාගතය ගැන අපිට මොනවද කියන්න තියෙන්නේ? අපිට දරුවෝ මගහැරෙලා නැද්ද? අපි දරුවන්ට සලකනවා කියලා කියන්නේ වෙනම දෙයක්. අද කාලේ සමාජය අපි තේරුම් අරන් තියෙන්නේ. දරු පැටවුන්ගේ ඔළුවට තෙල් ටිකක් දාලා උදේට ඔළුව පීරනකොට අම්මා තාත්තා ඒ උන්ට දැනේ අම්මා තාත්තා අපිට ඇත්තටම ආදරය කරනවා කියලා.